වෝෆරින් ඖෂධය ලබා ගන්න ඔබටයි මේ උපදෙස්. වෝෆරින් කියන්නේ ඔබගේ රුධිරයේ කැටි ගැසීමේ ප්‍රවණතාවය අඩු කරන ඖෂධයක්. මේ ඖෂධය නියම කළ ආකාරයෙන්ම ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම වෛද්‍ය උපදෙස් වලින් තොරව මෙහි මාත්‍රාව වෙනස් නොකළ යුතුයි. සෑම දිනකම එකම වේලාවකදී මෙම ඖෂධය ලබා ගැනීම ඔබට පහසුවක් වෙනවා. ඒ වගේම ඖෂධය ලබා ගැනීමට පැය 2කට කලින් හා පැය 2කට පසුව ඔබ නිරාහාරව ගත කළ යුතුයි. මොකද සමහර ඖෂධ වගේම සමහර ආහාර වර්ගත් මෙම වෝෆරින් වල ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් ඇති කරනවා. ඒ නිසා තමයි පැය 2ක කාලයක් පෙර සහ පසුව නිරාහාරව ඔබට ගත කරන්න කියන්නේ. INR පරීක්ෂණය. මෙය වෝෆරින් ලබා ගන්නා ඔබට වැදගත්ම වන පරීක්ෂණයක්. වෝෆරින් මගින් රුධිරයේ කැටි ගැසීමේ ප්‍රවණතාවය අඩු කරනවා. එම නිසා ඔබ නිතරම මෙම පරීක්ෂණය මගින් ඔබගේ රුධිරයේ කැටි ගැසීමේ කාලය මැන බැලීම සිදු කළ යුතුයි. INR අගය මත පදනම්ව වෝෆරින් මාත්‍රාව සකස් කරනු ලබනවා. INR අගය මත සකස් කරන නිසා කාලයත් සමග ඔබගේ වෝෆරින් මාත්‍රාව වෙනස් කරනු ලබනවා. වෝෆරින් ඖෂධය ලබා ගන්නා ඔබ ඒ සඳහා නියමිත සායන වලට යාම සිදු කළ යුතුයි. ඒ සඳහා නියමිත INR පරීක්ෂණ නියමිත දිනට සිදු කර ගැනීමත් වැදගත් වෙනවා. ඔබගේ ශරීරයෙහි සිදුවන රුධිර වහනයන් පිළිබඳව විමසිලිමත්ව සිටින්න. අසනීප වූ හෝ තුවාල වූ වහම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න. ඒ සෑම අවස්ථාවකදීම වෛද්‍යවරයාව දැනුවත් කරන්න ඔබ වෝෆරින් ඖෂධය ලබා ගන්නා බව. ඔබ නොකළ යුතු දේවල් අතර ඔබට යම් අවස්ථාවක එක් මාත්‍රාවක් මගහැරුණොත් ඊළඟ දිනයේදී එම මගහැරුණු මාත්‍රාවත් සමග මාත්‍රාව දෙගුණ කර නම් ලබා ගන්න එපා. මාත්‍රාව වෙනස් කිරීම වෛද්‍ය අවවාදයකින් තොරව සිදු කරන්නත් එපා. අලුතෙන් ඖෂධයක් හෝ ආයුර්වේද ප්‍රතිකාරයක් හෝ පෝෂණ අතිරේකයක් ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. වෝෆරින් මත ආහාර මගින් සිදු කරන බලපෑම දැන් අපි බලමු. විශේෂයෙන්ම විටමින් K බහුල ආහාර වෝෆරින් වල ක්‍රියාකාරීත්වය අඩු කිරීමට හේතු වෙනවා. එම නිසා අපි ඒ ආහාර සීමා සහිතව ගත යුතුයි. විටමින් K බහුල ආහාර විදිහට කොළමැල්ලෝ, කොළ පැහැති එළවලු හා පළතුරු අපිට හඳුනාගත හැකියි. සෑම දිනකම ඒකාකාර ආහාර රටාවක් පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම මේ කොළ පාට එළවලු පළතුරු අපි ඉතා සීමිත ප්‍රමාණයක් ආහාරයට දිනකට එක් කරගත යුතුයි. වෝෆරින් මාත්‍රාව අඩු වූ කල හා වැඩි වූ කල අපට ගැටලු වලට මුහුණ පාන්න සිදු වෙනවා. වෝෆරින් මාත්‍රාව අඩු වූ විට රුධිර කැටි ගැසීම් හා වැඩි වූ විට රුධිර වහනයන් දකින්න පුළුවන්. මාත්‍රාව වැඩි වුණාම දකින්න පුළුවන් ලක්ෂණ තමයි විදුරු මස් වලින් ලේ ගැලීමක්, මුත්‍රා සමග ලේ පිටවීමක්, නාසයෙන් ලේ ගැලීමක්, ලේ වමනය වීමක්, ඒ වගේම අසාමාන්‍ය දරුණු හිස රදයක්, ඔසප් දිනයන්හිදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා රුධිර වහනයක් සිදුවීමත්, කැස්ස සමග ලේ පිටවීමත්, මලපහ සමග ලේ පිටවීම හෝ කළු පැහැති මලපහ පිටවීම දකින්න පුළුවන්. ඒ වගේම වෝෆරින් මාත්‍රාව අඩු වූ විට හුස්ම ගැනීමේ අපහසුවක්, පපුවේ වේදනාවක්, ක්ලාන්ත ගතියක්, පෙනීමේ වෙනස්කමක්, අසාමාන්‍ය හිස රදයක් වගේ රෝග ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. ඔබ වෝෆරින් ඖෂධය ලබා ගන්නවා නම් මේ පිළිබඳ යම් දැනුමක් ඔබ සතුයි. ඒ වගේම මේ දැනුම ඔබට ඒ උගත් දැනුම වර්ධනය කර ගැනීමට පිටුවහලක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.